කොහොමද ඔයාලට හැමෝම හොඳින් සනීපෙන් ඉන්නවා කියලා හිතනවා? ටික දවසකින් වීඩියෝ එකක් ගේන පරක්කු වුණා ඉතින්. අපි හැමෝටම විවිධ ප්‍රශ්න ගැටලු වෙනවනේ. අන්න ඒක නිසා පොඩ්ඩක් මම වීඩියෝ එක ගේන එක පරක්කු වුණා. ඉතින් මේ කලබලේ තිබුණු දවසක්. එදා වැඩ ගොඩක් තිබුණු හින්දා දවල්ට කෑම උයන්න ටිකක් පරක්කු වුණා. ඉතින් ආවේ වගේ වෙලාවට දඩි බිඩි ගාලා එකක් මොනවා හරි හදාගෙන කන එකනේ ඉතින් අපිට පුරුද්ද. අන්න ඒ වගේ දවසක මම හදපු සෝයා මීට් කරියක් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් එන්නකෝ බලන්න මාත් එක්ක මම හදපු සෝය එක කොහොමද කියලා බලන්න. මම අද නම් එදා නම් ගෙනාවේ සෝයා පැකට් නෙමෙයි. කඩේ තියෙන අපිට කිරලා ගන්න තියෙන සෝයා. ආන්නෙන් සෝයා ටිකක් ගෙනල්ලා ලුණු දාලා උණු වතුර පෙඟෙන්න තිබ්බා. පෙඟෙන්න තියලා හොඳට පෙඟුනට පස්සේදී මම ඒක බේරලා ගත්තා. ඊට පස්සේදී මම ලූණු, සුදු ලූණු, රම්පේ කරපිංචා, ඉඟුරු කෑල්ලක්, කොච්චි ඒ වගේ දේවල් හදාගත්තා. ඊට අමතරව කියන්න ඕන මම අර හැමදාම ඔයාලත් එක්ක කියන 3-5 ගුලිය මේ සෝය එකටත් හදාගත්තා. මට නම් ඒක හරිම සුවඳයි, හරිම රසයි. ඊට පස්සේදී මම කරේ තෙල් ටිකක් රත් වෙන්න තියලා සුදු ලූණු, රම්පේ කරපිංචා, ඉඟුරු කෑල්ල, කොච්චි ටිකක් ඒ වගේ දේවල් ටිකක් තෙලේ හොඳට රත් වෙන්න දුන්නා. ඒ ටික බැදීගෙන එනකොට අර 3-5 ගුලිය දාලා ඒකත් තෙලේ බැදගත්තා. ඊට පස්සේදී ඒක බැදීගෙන එනකොට වතුර චුට්ටක් දාලා මම අර පෙඟෙන්න තිබිලා බේරලා ගත්තු සෝයා ටික ඒකට දාලා ඊට පස්සේදී හොඳට කලවම් කරලා ගත්තා. එතකොට හරීම සුවඳයි වගේම හරි ලස්සන පාටකුත් එනවා. ඔයාලත් බලන්නකෝ. ඊට පස්සේදී ඒකට හොඳ උකු මිටි කිරි ටිකක් හදාගත්තා. උකු මිටි කිරි ටිකක් මේක වතුරෙන් හදන්නත් පුළුවන්. වතුරෙන් හැදුවම හැබැයි තියාගන්න පුළුවන්. පොල් කිරින් හැදුවම නම් තියාගන්න බෑ. ඒ වුණාට හරිම රසයි. වතුරෙන් හැදුවා කියලා එහෙම අමුතු රසක් නෑ. ඒත් රසයි. වතුර පොඩ්ඩකින් දාලා එහෙම හදන්නත් පුළුවන්. ඉතින් මම මෙදා හදාගත්තේ පොල් කිරි චුට්ටක් දාලා හිඳෙන්න තියලා තමයි මම මගේ සෝයා එක එදා හදාගත්තේ. ඉතින් හදලා බලන්නකෝ ඒක විතරක් ඇති අපිට බඩ පිරෙන්න කන්න. කලබල තියෙන දවසක, වැඩ වැඩි දවසක අපට ඉක්මනටම හදාගන්න පුළුවන් කරි එකක් තමයි සෝයා. ඔයාලත් හදලා බලලා මං හිතනවා ඔයාලත් මං කරනවා වගේ මේ ඉක්මනට වැඩ වැඩි දවසට මේ වගේ දෙයක් ටක් ගාලා හදලා අපි කෑමට ගන්නවා ඇති. මොකද ඉතින් අපි ගෘහණියන් විදියට සමහර දවස්වලට අපිට කාර්ය බහුලත්වය වැඩිනේ. ආන්නේ අවස්ථාවකදී මේ වගේ එකක් හදාගෙන කෑම කන්න අපිට වෙනවා. ඉතින් අන්න ඒ වගේ දවසක තමයි මම මේ විදියට මම සෝයා කරි එක හදාගත්තේ. ඉතින් කියන්න ඕන මේ වෙනකොට මාත් එක්ක අලුත් යාළුවෝ කීප දෙනෙක්ම සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් එයාලව මගේ channel එකට ඉතා ආදරයෙන්ම පිළිගන්නවා. ඒ වගේම තමයි අලුතින් එකතු වෙන ඔයාලත් මාව subscribe කරලා bell icon එක ක්ලික් කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඔයාලගේ සහයෝගය තමයි මට ඉතාමත් වටින්නේ. ඒ වගේ තමයි ඔයාලගේ පුංචි කමෙන්ට් එකෙන් මගේ හිත ගොඩක් සතුටින් තියන්න පුළුවන්. ඒක හින්දා මගේ වීඩියෝ එක බලලා පුංචියට හරි කමෙන්ට් එකක් පහලින් තියන්න කියලා මම ආරාධනා කරනවා.
ඉදිරියටත් මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඉතින් ගොඩක් ස්තුතියි මාව බලාගෙන අහගෙන හිටියට. ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි.